2025 වසරේ තුන්වන කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය 5.4%කින් වර්ධනය වී ඇත. මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් මූල්‍ය සේවා සහ රක්ෂණ ක්ෂේත්‍රයේ ශක්තිමත් කාර්යසාධනයක් බලපා ඇත. ණය සහ තැන්පතු පිළිවෙලින් 16.8ක් සහ 13.4කින් ඉහළ ගොස් ඇති අතර අඩු පොලී අනුපාත මෙයට සහාය වී ඇත. රක්ෂණ සහ විශ්‍රාම වැටුප් අරමුදල් 18කින් වර්ධනය වී ඇති අතර ප්‍රීමියම් සහ හිමිකම් 22%කට වඩා ඉහළ ගොස් ඇත. අත්තිකාරම් දේපළ ක්‍රියාකාරකම් 3.5කින් ඉහළ ගොස් ඇති අතර ලැයිස්තිගත දේපළ සමාගම් පිරිවැටුම වාර්ෂිකව 24.1කින් වර්ධනය වී ඇත. කෙසේ වෙතත් ද්‍රව්‍යශීලතාවය අඩු වී ඇති අතර කොටස් වෙළඳපළ සුළු ලෙස පහළ ගොස් ඇත. 2025 වසරේදී අභ්‍යන්තර ආදායම් දෙපාර්තමේන්තුව විසින් රුපියල් බිලියන 2203ක වාර්තාගත ආදායමක් රැස් කර ඇති අතර එය වාර්ෂික ඉලක්කය ඉක්මවා ඇත. මෙය පසුගිය වසරට සාපේක්ෂව 15%ක වර්ධනයකි. බලවත් දේශපාලන සහාය, බදු වංචාවට එරෙහි දැඩි ස්ථාවරත්වයක් සහ බදු ප්‍රතිපත්තිය සරල කිරීම සඳහා සැලසුම් කර ඇති ප්‍රතිසංස්කරණ මධ්‍යකාලීන ආදායම් රැස් කිරීම ශක්තිමත් කිරීමට උපකාරී වේ. ඒ මගින් අධ්‍යාපනය, සෞඛ්‍ය සහ ප්‍රවාහනය වැනි ප්‍රමුඛ ක්ෂේත්‍ර සඳහා වැඩි වෙන් කිරීමක් සිදු කළ හැක. 2025 දෙසැම්බර් 25 වන විට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 22,98,987ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙය 2024 වසර පුරා වාර්තා වූ සංඛ්‍යාවට වඩා සැලකිය යුතු වැඩි අගයක් පෙන්නුම් කරයි. 2018 දී වාර්තා වූ 23,33,797ක ඉහළම සීමාව ඉක්මවා යාමට තවත් සංචාරකයින් 35,000කටත් අඩු සංඛ්‍යාවක් පමණක් අවශ්‍ය වන අතර වසර අවසානයට පෙර නව ඉතිහාසයක් සෑදීමට ශ්‍රේෂ්ඨය සූදානම් වේ. මෙය විදේශ විනිමය ආදායම වැඩි කරමින් සමස්ත ආර්ථිකය වර්ධනයට දායක වේ. දශක ගණනාවකින් පසු ඉහළම රාජ්‍ය ආදායම සහ අඩුම මූල්‍ය හිගයන්ගෙන් එකක් ලබා ගැනීමට සමත් වේ. නොවැම්බර් මාසය වන විට ආදායම රුපියල් බිලියන 4,961.8ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මෙය වාර්ෂිකව 35.4ක වර්ධනයකි. IMF වැඩසටහන යටතේ බදු වැඩි කිරීම මෙයට ප්‍රධාන හේතුව වේ. ඉදිරියට 2027 සිට දේපළ බද්දක් හඳුන්වා දීම ඇතුළු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සැලසුම් කර ඇත. 2025 දෙසැම්බර් මාසයේදී ජාතික පාරිභෝගික මිල දර්ශකය 2.4ක් දක්වා පහළ ගොස් ඇති අතර මෙය ඔක්තෝබර් මාසයේ 2.7ක් සිට පහළ යාමකි. ආහාර මිල ඉහළ යාම 3.6ක් දක්වා අඩු වී ඇති අතර ආහාර නොවන මිල ඉහළ යාම 1.5ක් ලෙස ස්ථාවරව පවතී. 2025 දෙසැම්බර් මාසයේදී සමස්ත මිල ඉහළ යාම 2.1ක් ලෙස වාර්තා විය. වසරේ මුල් මාස 11 තුළ ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනය ඇමරිකානු ඩොලර් බිලියන 4.57ක් දක්වා ඉහළ ගොස් ඇති අතර වාර්ෂිකව එය 5.42ක වර්ධනයක් පෙන්වයි. නොවැම්බර් මාසයේදී සුළු වධුවක් දක්නට ලැබුණද යුරෝපා සංගමය සහ ඇමරිකා එක්සත් ජනපදය වැනි ප්‍රධාන වෙළඳපළවල ශක්තිමත් වර්ධනයෙන් එය සමබර වී ඇත. මෙය ශ්‍රී ලංකාවේ ගුණාත්මකභාවය, විශ්වාසනීය බෙදා හැරීම සහ සදාචාරාත්මක නිෂ්පාදනය පිළිබඳ ශක්තිය පිළිබිඹු කරයි.